ආයිබෝවන් වෙනද වගේම ඔයාලා හැමෝම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා ශාන්විත් කොරියා YouTube channel එකට. වැඩි වෙලා ගන්න නැතුව අපි බලමු අධිගෙන ගන්න තියෙන්නේ මොන ව්‍යාකරණ කොටස් දෙකද කියලා. ඉතින් වීඩියෝ කරන්න කලින් මම ඔයාලට මතක් කරනවා තාමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. අපි බලමු අධිගෙන ගන්න තියෙන්නේ මොන ව්‍යාකරණ කොටස් දෙකද කියලා. අපි යන් වීඩියෝ එකට. අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ චාගොහදා කියන නිපාතයයි රාගොහදා කියන නිපාතයයි. කොරියානු භාෂාවේ අපි ඉගෙන ගන්නකොට අපිට අනිවාර්යයෙන්ම අතිශය වැදගත් නිපාත දෙකක් තමයි මේ චාගොහදා රාගොහදා කියන නිපාත දෙක. තව නිපාතයක් තියෙනවා තාගොහදා කියලා. ඒ කියන්නේ මේ ව්‍යාකරණ තුනම නැත්නම් මේ නිපාත තුනම භාවිතා කරන්නේ වක්‍ර කතනයට. ඒ කියන්නේ කවුරු හරි කියවපු දෙයක් තව කෙනෙක්ට පවසන අවස්ථාවකට තමයි මෙන්න මේ චාගොහදා තාගොහදා රාගොහදා කියන නිපාත තුන භාවිතා කරන්නේ. හොඳයි. අපි මේ ව්‍යාකරණ දෙක තවදුරටත් මේක උදාහරණ සහිතව වෙන වෙනම කතා කරලා බලමු. චාගොහදා කියන්නේ ළමයි කරමු කියලා කියනවා. ඒ කියන්නේ කවුරු හරි මොනවා හරි දෙයක් කරමු කියලා කියනවා කියන සිංහල භාෂාවෙන් ඒ භාවිතා කරන පදයට කොරියානු භාෂාවෙන් ඒකට භාවිතා කරන්නේ චාගොහදා. ඒ කියන්නේ ඔයාට ඔයාගේ යාළුවෙක් කියනවා ගමනක් යමු කියලා කියනවා. අපි මොකක් හරි නමක් දාමුකෝ තුවාන් කියනවා සෙල්ලම් කරන්න යමු කියලා කියනවා. තුවාන් සෙල්ලම් කරන්න යමු කියලා කියනවා. අර කවුරු හරි දෙයක් කරමු කියලා කියනවා. ඒ කියන්නේ කවුරු හරි කියනවා මෙන්න මේ කතාව කරමු කියලා. ඒක තවත් කෙනෙකුට අපි කියනකොට භාවිතා කරන්නේ චාගොහදා කියන නිපාතය. මේක කෙලින්මකොත් මේක වක්‍ර කතනයට තමයි අයිති වෙන්නේ. ඒ කියන්නේ කවුරු හරි කියපු දෙයක් තව කෙනෙක්ට මෙන්න මෙහෙම කරමු කිව්වා කියලා කියනවා කියන අර්ථය තමයි මේ චාගොහදා කියන නිපාතයෙන් අදහස් වෙන්නේ. බලන්න මම උදාහරණත් එක්ක මේක අරන් පැහැදිලි කරලා තියෙනවා. මෙම නිපාතය ක්‍රියාපද සමග යෙදීමෙන් යම්කිසි ක්‍රියාවක් කරමු කියලා කියනවා යන අර්ථය නිර්මාණය කර ගැනීමට හැක. ඒ කියන්නේ මේ නිපාතේ භාවිතා කරන්නේ ක්‍රියාපදත් එක්ක මේක ක්‍රියාපදත් එක්ක එකතු වුනහම යම්කිසි ක්‍රියාවක් කරමු කියලා කියනවා යන අර්ථය නිර්මාණය කර ගැනීමට පුළුවන් කියනවා. ක්‍රියාපදේතා ඉවත් කොට සරහල් ભેදයකින් තොරව චාගොහදා යොදනු ලබයි. ඒ කියන්නේ මේකට සරහල් ભેද මුකුත් ප්‍රශ්න නැහැ. ක්‍රියාපදේතා ඉවත් කළා සරහල් ભેදයකින් තොරව චාගොහදා භාවිතා කරනවා කියලාත් කියනවා. බලන්න පළවෙනි උදාහරණය මම අරන් තිනවා කදා කියන්නේ යනවා කියන එක. මේ කදා කියන එකේ තා ඉවත් කළා චාගොහදා එකතු වුනහම කචාගොහදා. හැබැයි දා ප්‍රත්‍යයෙන් අපිට තියන්න බෑ. අපි සරල වර්තමාන කාලින් තමයි ක්‍රියාපදයක් තියන්නේ. එතකොට කචාගොහේයෝ යමු කියලා කියනවා. තුවාන් ගෙදර යමු කියලා කියනවා. තුවාන් වෙරට යමු කියලා කියනවා. ඒ කියන්නේ දෙන්නේගේ කතාවක් තවත් තුන්වෙනි පාර්ශවයකට පවසනකොට තමයි මෙන්න මේ කරමු කියලා ඒ කියන්නේ පවසනකොට තමයි මෙන්න මේ චාගොහදා කියන නිපාතය භාවිතා කරන්නේ. දෙවෙනි උදාහරණය තියෙනවා මොක්තා කියන එකෙත් අපි තා ඉවත් කළා චාගොහදා එකතු කරාම මොක්චාගොහදා. එතකොට සරහල් ભેද ප්‍රශ්න මොකුත් නැහැ. කෙලින්ම චාගොහදා තමයි එකතු කරන්නේ. ඊට පස්සේ දැන් මේක දා ප්‍රත්‍යයෙන් තියන්න බෑ. එතකොට මොක්චාගොහේයෝ කමු කියලා කියනවා. දවල්ට කමු කියලා කියනවා. බත් කමු කියලා කියනවා. අන්න ඒ වගේ තේරුණා නේද? බලන්න තුන්වෙනි උදාහරණය උන්දොන් හදා කියන්නේ ක්‍රීඩා කරනවා නැත්නම් ව්‍යායාම කරනවා. අපි මෙතන සෙල්ලම් කරනවා නැත්නම් ක්‍රීඩා කරනවා කියලා ගමුකෝ. උන්දොන් හදා කියන එකේ තා ප්‍රත්‍යවත් කරලා චාගොහදා එකතු කරනවා. එතකොට උන්දොන් හචාගොහදා. හැබැයි දා ප්‍රත්‍යයෙන් තියන්න බෑ. ඒ නිසා උන්දොන් හචාගොහේයෝ සෙල්ලම් කරමු කියලා කියනවා. හෙට සෙල්ලම් කරමු කියලා කියනවා. අනිද්දා සෙල්ලම් කරමු කියලා කියනවා. සතියන්තේ සෙල්ලම් කරමු කියලා කියනවා. තේරුණා නේද? මොනවා හරි දෙයක් කරමු කියලා කියනවා කියන්න භාවිතා කරන්නේ චාගොහදා කියන නිපාතය. බලන්න සංවාද ඇසුරින් මම උදාහරණ දෙයක් අරන් තියෙනවා. පළවෙනි උදාහරණේ තියෙනවා චිවුන්සීගා මෝරාගොහේයෝ චිවුන් මහත්තයා මොකද කියන්නේ? චිවුන්සීගා මෝරාගොහේයෝ චිවුන් මහත්තයා මොකද කියන්නේ? ඕනල් කත්ති උන්දොන් හචාගොහේයෝ අද එකට ක්‍රීඩා කරමු කියලා කියනවා. යාළුවෙක් අහනවා තව යාළුවෙක්ගෙන් මේ ජීවුන් මහත්තයා මොකද කියන්නේ? ඔනල් කත්ති උන්දොන් හචාගොහේයෝ. අද එකට ක්‍රීඩා කරමු කියලා කියනවා. තේරුණාද? ඒ කියන්නේ දෙන්නෙක්ගේ සංවාදයක් වෙනත් පිටත් පාර්ශවයකට
කරමු කියන අදහස ගන්න භාවිතා කරද්දී අපි යොදාගන්නේ මේ ඡාගෝ හදා කියන නිපාතය. තේරුණා නේද? කෙනෙක් අහනවා ජීවුන් මහත්තයා මොකද කිව්වේ? මේ අද එකට ක්‍රීඩා කරමු කියලා කිව්වා. තේරුණාද? කරමු කියලා කියනවා කියන අර්ථය ගන්න තමයි මෙන්න මේ ඡාගෝ හදා කියන නිපාතේ භාවිතා කරන්නේ. බලන්න දෙවෙනි උදාහරණය. ඉබොන් චුමාරේ ඔදිරෝ කල්කායෝ. ඉබොන් චුමාරේ ඔදිරෝ කල්කායෝ. මේ සතියන්තේ කොහෙටද යන්නේ? මේ සතියන්තේ කොහෙද යන්නේ? කති තන්සනල් කචාගෝ හේයෝ. කති තන්සනල් කචාගෝ හේයෝ. එකට කඳු නගිමු කියලා කියනවා. ඒකත් අර වගේ දැන් යාළුවෝ දෙන්නේ කතා වෙනවා. එයාගෙන් අහනවා සතියන්තේ කොහෙද යන්නේ? ඊට පස්සේ යාළුවා කියනවා අනිත් යාළුවන්ගෙන් අහලා හරි ඒ විස්තරය දන්නවා වගේ එකට කඳු නගිමු කියලා කියනවා. ඒ කියන්නේ දෙන්නෙක්ගේ සංවාදයක් වෙනත් පිටත් පාර්ශවයකට පවසනකොට තමයි මෙන්න මේ ඡාගෝ හදා කියන නිපාතය භාවිතා කරන්නේ. හරි මම හිතනවා දැන් මේ ඡාගෝ හදා දැන් මීට කලින් වීඩියෝ එකේදී මම ඔයාලට තාගෝ හදා කියන ව්‍යාකරණය ගෙනාවා. මේ ඔක්කොම එක ළඟ යන වක්‍ර කතනය සම්බන්ධ නිපාත. අද අපිට ඉගෙන ගන්න තියෙන දෙවන ව්‍යාකරණය තමයි රාගෝ හදා කියන නිපාතය. මේකත් වක්‍ර කතනය. ඒ කියන්නේ මොනවා හරි දෙයක් කරන්න කියලා කියනවා. ඒ කියන්නේ කවුරු හරි දෙන්නෙක්ගේ කතාවක පිට කෙනෙක්ට කියනවා මෙන්න මෙහෙම කරන්න කියලා කියනවා. එයා කිව්වා මෙන්න මෙහෙම කරන්න කියලා. තේරුණාද? තුවානි කිව්වා මෙන්න මෙහෙම කරන්න කියලා. ආයතන ප්‍රධානීතුමා කිව්වා මෙන්න මෙහෙම කරන්න කියලා. අන්න ඒ වගේ කරන්න කියලා කියනවා යන පදයට භාවිතා කරන නිපාතය තමයි රාගෝ හදා කියන නිපාතය. අපි ඉස්සරහට මේක සවිස්තරාත්මකව කතා කරමු. මෙම නිපාතය ක්‍රියාපද සමග යෙදීමෙන් යම්කිසි ක්‍රියාවක් කරන්න කියලා කියනවා යන අර්ථය නිර්මාණය කර ගැනීමට හැක. මම අර කලින් කිව්වා වගේ මොන හරි දෙයක් කරන්න කියලා කියනවා යන අර්ථය ගන්න තමයි මෙන්න මේ තාගෝ හදා කියන නිපාතය භාවිතා කරන්නේ. ඊට පස්සේ තියෙනවා ක්‍රියාපදයේ තා ඉවත් කොට සරයකින් හෝ හල් අයන්නකින් අවසන් වේ නම් රාගෝ හදා යොදන අතර. ඒ කියන්නේ සරයක් වේවා හල් අයන්නක් වේවා අපි භාවිතා කරන්නේ රාගෝ හදා. තේරුණාද? රාගෝ හදා යොදන අතර වෙනත් හල් කිරීමකින් අවසන් වේ නම් රාගෝ හදා යොදනු ලබයිලු. අර සුපුරුදු සරල රීතිය තමයි මෙතනත් අරන් තියෙන්නේ. සරයක් නම් රාගෝ හදා හල් අයනෙන් අවසන් වේ නම් ඒත් රාගෝ හදා වෙනත් හල් කිරීමක් නම් රාගෝ හදා. තේරුණා නේද? එතකොට රාගෝ හදා කියන්නේ මොකක්ද? මොනවා හරි දෙයක් කරන්න කියලා කියනවා. තුවාන් මෙන්න මෙහෙම කරන්න කියලා කියනවා. ආයතන ප්‍රධානීතුමා මෙන්න මෙහෙම කරන්න කියලා කියනවා. අන්න ඒ වගේ. හරි. අපි දැන් උදාහරණත් එක්ක මේක ඉස්සරහට කතා කරගෙන යමු. කදා කියන්නේ යනවා කියන එක. එතකොට මේ කදා කියන එක තා ඉවත් කළා රාගෝ හදා එකතු වුණාම කරාගෝ හදා. හැබැයි දා ප්‍රත්‍යයෙන් තියන්න බෑ අපිට. සරල වර්තමාන කාලින් තමයි ක්‍රියාපදයක් තියෙන්නේ. ඒ නිසා කරාගෝ හේයෝ යන්න කියලා කියනවා. ගෙදර යන්න කියලා කියනවා. අද වැඩේ ඉවරයි යන්න ගෙදර යන්න කියලා කියනවා. අන්න ඒ වගේ තේරුණාද? දෙවෙනි එක මොක්තා. මොක්තා කියන එකේ තා ඉවත් කරා. එතකොට වෙනත් හල් කිරීමක් නේ. සරේකුත් නෙමෙයි, හල්ලා යන්නත් නෙමෙයි වෙනත් හල් කිරීමක්. එතකොට රාගෝ හදා, මොග්ග රාගෝ හදා. හැබැයි එහෙම තියන්න බෑ. ඒ නිසා මොග්ග රාගෝ හේයෝ. මොග්ග රාගෝ හේයෝ. කන්න කියලා කියනවා. එයා කන්න කියලා කියනවා. දැන් කන්න කියලා කියනවා. අන්න ඒ වගේ තේරුණාද? තුන්වෙනි එකේ තියෙනවා මන්දල්ල. මන්දල්ල කියන එකේ තා ඉවත් කරන් ඉතුරු වෙන්නේ හල්ලා යන්න. එතකොට මන්දල් රාගෝ හදා. මන්දල් රාගෝ හදා. දා ප්‍රත්‍යයෙන් තියන්න බෑ. ඒ නිසා මන්දල් රාගෝ හේයෝ. මන්දල් රාගෝ හේයෝ. සකස් කරන්න කියලා කියනවා. දැන් ඒක හදන්න කියලා කියනවා. දැන් ඒක සකස් කරන්න කියලා කියනවා. තේරුණාද? එන්නේ වගේ යම්කිසි ක්‍රියාවක් කරන්න කියලා කියනවාට කොරියානු භාෂාවෙන් භාවිතා කරන්නේ මේ වක්‍ර කතනේ මේ අවස්ථාවේදී භාවිතා කරන්නේ රාගෝ හදා කියන නිපාතය. බලන්න උදාහරණේ කොංජංජන් නිමි මුවරාගෝ හේයෝ. කොංජංජන් නිමි මුවරාගෝ හේයෝ. කර්මාන්ත ශාලා ප්‍රධානීතුමා මොකද කියන්නේ? කොංජංජන් නිමි මුවරාගෝ හේයෝ. කර්මාන්ත ශාලා ප්‍රධානීතුමා මොකද කියන්නේ? ඔනල් මෝදු හවෙසික් ඒ චම්සොක් හරාගෝ හේයෝ. අද හැමෝම හැවෙසික්. ඔයාලා දන්නවනේ ඉගෙන ගන්නත් තියෙනවනේ නේද මේ පාඩමක හැවෙසික් කියක් ගැන. ඒ කියන්නේ ඔය ආයතන භෝජන සංග්‍රහයක්, ආයතන පාටියක්. ඔනල් මෝදු හැවෙසික් ඒ. අද හැමෝම ආයතන භෝජන සංග්‍රහයකට
සහභාගී වෙන්න කියලා කියනවා. චම්සොක් හදා චම්සොක් හරාගෝ කියන්නේ කරන්න කියලා කියනවා. සහභාගී වෙනවා සහභාගී වෙන්න කියලා කියනවා. තේරුණාද? ඒ කියන්නේ දැන් අපිට තේරෙනව නේද මේ රාගෝ හදා කියන එකේ තේරුම තමයි කරන්න කියලා කියනවා කියන අර්ථය. මොනවා හරි දෙයක් කරන්න කියලා කියනවා. කවුරු හරි මෙන්න මේක කරන්න කියලා කියනවා. අන්නේ අර්ථය ගන්න තමයි රාගෝ හදා කියන නිපාතය භාවිතා කරන්නේ. ඉතින් මේ විදිහට තමයි පරණ සිලබස් එකට අනුව නම් 39 වෙනි පාඩමට මේ ව්‍යාකරණ දෙක අඩංගු වෙලා තියෙන්නේ. අවසාන වශයෙන් මම කියන්නේ මේ වක්‍ර කතනේ මම ආයෙත් මතක් කරන්නම්. තාගෝ හදා කියන්නේ කවුරු හරි කරා කියලා කියනවා. චාගෝ හදා කියන්නේ කරමු කියලා කියනවා. රාගෝ හදා කියන්නේ කරන්න කියලා කියනවා. ඔන්න ඔහොම තමයි මේ වක්‍ර කතනේ තාගෝ හදා, චාගෝ හදා, රාගෝ හදා කියන නිපාත තුන සකස් වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලලා අවසන් වෙද්දී ඔයාලට මේ ව්‍යාකරණ දෙක හරියටම හොඳට පුළුවන් වෙයි කියලා. ඒ වගේම මම ආරාධනා කරනවා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ඉස්සරහට ව්‍යාකරණ ටික වගේම ගොඩක් දේවල් මම ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් ඔයාලා ගාවට එනකන් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ඊට කලින් මතක් කරනවා තාමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මම ශාන්විත් කොරියා.